හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදී මෙහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකළ යුතුය. සියලු පව්. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන එක. ටික ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වෙයිද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න? විනාඩි 5ක් මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම. දැන් ඔය ඇත්තන්ගේ දැනටත් හිතවල ඉන්නව නේද? ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන නැද්ද? ඕන තරම් ඇති. පැත්තවත් බලන්නේ නැහැ කියලා. ඔය කියනව නේද ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. අපූර්වට කියනවනේ ඔවුන් විඳවන්න ඕන කියලා. කටට ආපු පළියට කියවන්න එහෙම නැහැ එක එක ඒවා. ඔව් අන්තිමේ විඳවන්න වුණා. අර කියපු අපිද විඳවන්න ඕන ඒවාට හේතු වෙච්ච මිනිස්සුද විඳවන්න ඕන? කියපු අපි විඳවන්න එපා. ඒ නිසා පින්වත්නි හෙට ඉඳන් මම මේ තරුණ දූ දරුවන්ට කියන්නේ සංසාරේ මට කවදාවත් වෛරක්කාරයෝ හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් පතන්නකෝ. මේක ටික ටික හරි ඉවර කරගන්න එපා. මේක වැඩි කරගන්න ඕන අඩු කරගන්න ඕන. මේක ගෙවා ගන්න ඕන. අපි මොකද කරන්නේ? කනවා කියාගත්ත වෙලේ ඉන්නේ හැම වෙලේම. බත්මාලු පිණි නෙමෙයි. තරහකාරයෝ. මැරියම් කියලා කියාගත්ත ගමන්ම නේ. අපූර්වට කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල නම් එහෙම කියන්නේ නැති වෙයි සමහරට. බොහෝ පැතිවල දෙස් දෙවල් දෙනවා. මිනිස්සු කොහොමද අනේකගේ විපත පතන්නේ? හෙට ඉඳන් එහෙම කියන්න එපා. හතුරෙකුටවත් දොස් කියන්න එපා. මොකද අපි බෞද්ධයෝ. අපේ හිතේ තියෙන්න ඕන නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. ඉතින් බැරිද මේ දායකයන්ට එහෙම ඉන්න? මැරෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මේ ටික මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔය දැන් අතේ පයේ හයිය තිබ්බට, ඔය හතරහන්දි වළංගු තිබ්බට සමහර දේවල් වෙනවා එක සෙනෙකින් මේවා වෙනස් වෙනවා. එක සෙනෙකින්
අපිට බිරිඳ නැති වෙන්න පුළුවන්. දරුවෝ නැති වෙන්න පුළුවන්. අපිට අපි නැති වෙන්න පුළුවන් පින්නතුනේ. මිනිස්සෙක් මට කතා කරන ඔය විදේශගත වෙලා ඉඳලා තියෙන මේ මැෂින් එකකට අහු වෙලා අත මෙතනින් ගැලවිලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ලංකාවට එනකොට ඉඩකඩම් අරගෙන තියෙන්නේ බිරිඳගෙනමට මොකවත් නැහැ. අම්මයි තාත්තයි අනෙක් සහෝදරයන්ට ඉඩකඩම් ලියලා ඔය කට්ටිය කියන විදිහටම කිව්වොත් එහෙම ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා ශාස්ත්‍රීය විදිහට කොහොමද කියන්නේ? බිරිඳ වෙන ස්වාම පුරුෂයෙක් එක්ක ගිහිල්ලා මනුස්සයා කියනවා මේක කලින් තේරුණා නම් ඒ කියන්නේ මට මමත් නැහැ අත නැහැ. මනුස්සයා කිව්වා මට මමත් නැතිකොට අනිත් ඒවා නැති එක අහන්න දෙයක් දහමදුරෝනේ කියලා. මේ අත තියෙන හින්දා හොඳයි ඒකත් නැති වුණා නම් සල්ලි අල්ලන්න පුළුවන්. මගේ කියලා මොනවාද පරිභෝජනය කරන්න පුළුවන්. මේවා තේරුම් ගන්න. අර මම නිතර කියන එකක් තමයි මම දැක්ක තරුණයෝ මේ වාහනවලත් ගහනවා ස්ටිකර්. රාචින්තිතම්පි භවති නේ චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ අපි හිතන දේවල් වෙනවද? මොනා කරන්න බැරිද පින්නතුනි අපි හිතන එක වෙනවනම් වෙන දේ හිතා ගන්න පුළුවන්. හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. ඒ හින්දා තමයි අදාද එයිමරු පින් කරගන්නේ කුමටද කුසලට එක වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. අල්පනත්තකින්වත් අනෙකට රිදවන්න එපා. අනෙක පීඩාවට ලක් කරන්න එපා. වැරදි 1000ක් ඇති. අපි කවුද වෙන්න ඕන? අපි නිවැරදිකාරයෝ වෙන්න ඕන. මම දැන් වඩිනවා හෙට අනිද්දා මාතර බන්ධනාගාරයට. ඒ සියලු දෙනාගෙන් ඇහුවොත් එහෙම එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා මිනිහ මරපු. එතන කිසි කෙනෙක් නැහැ අපි හින්දා එන කොටාගත්තු. මිනිස්සු හැම වෙලේම කුලප්පු වෙන්නේ අනුන්ගේ දේවල් වලට. කුණුහරප කියලා බනින එක කාගේ වැඩක්ද? කියමු බලන්න. අපේ වැඩක්ද අනුන්ගේ වැඩක්ද? ඒක අනුන්ගේ වැඩක්. මේක නිවටකම නෙමෙයි. ජීවිතේ ඉවසන්න පුරුදු වෙන්න. හේතුව දවසක් එනවා දැන් මේ අම්මලා තාත්තලා කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? කැමති නෑ. දැකලා තියෙනවද අර ඇඳ ගාව බකට් එකක් තියාගෙන කාරලා කෙල ගහනවා. ඕක අපිට වෙන්නේ නැද්ද? ඔකට වයසක් තියෙනවා. යමු බලන්න මහරගම පිළිකාරෝහල පැත්තේ. හොඳ සල්ලිකාර දරුවෝ ඉන්නවා. හොඳ සල්ලිකාර මිනිස්සු ඉන්නවා. පෞගිය දවස්වල මහත්තයෙක් එනවා කොළඹ. ඔය කම්පැනි එක අයිතිකාරයෙක්. කැන්සර් එකක් හැදිලා. සල්ලි වලින් මොකක් හරි කරන්න පුළුවන් නම් ඕන එකක් කොට්ටුයි. කිසි දෙයක් කරන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. මිනිස්සු මල මුත්‍රා වලට කොච්චර පිළිකුල් කරනවද? ඒක හරිය අපිරියයි.
ඔය මම අර කිව්ව අවුරුදු 28ක් 30ක් විතර ඇති කොල්ලට. හොඳ දෙහධාරී ලස්සන තරුණේ. දැකලා තියෙනවද ඇක්සිඩන්ට් වෙලා මොලකටු කැඩිලා ගිහිල්ලා බට ගහලා ඉන්නවා. කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා. ඉන්නකොට අර එකපාරම ගුදමාර්ගි පිළිකාවක් ඇවිල්ලා. මම යනකොට අර බඩට බටයක් දාලා අර පැකට් එකක් එල්ලලා තියෙනවනේ මල පහයන්ට. ඒ පැකට් එක එල්ලගෙන පිගානතේ තියාගෙන බත් කනවා. කියමු බලන්න. පිරිමහන්න තියෙන වෛරය මොකද්ද? මොකද්ද පිරිමහන්න තියෙන වෛරය ඇටි? අනෙක එක්ක බැනගෙන අඬ දබර වෙලා කුණුහරුප කියලා තාතෝ කියලා මොකක්ද බේරගන්න තියෙන එදිරිවාදිකම? දුක් විඳලා මැරෙන්න බලාගෙන ඉන්න අපි මාස ගණන් ලෙඩ ඇඳේ නොනායින්ද වෙන්නත් නොනායින්ට වෙනවා. මෙහෙම වෙන්න තියෙන අවුරුදු 7-800 ජීවත් වෙනවා නම් ගැටලුවක් නෑ. මේකේ මරාගෙන නෙමෙයි මේකේ තම්බගෙන කෑවත් මට කමන්නේ. අපි මේ මැරෙනවනේ පින්නතුනේ. ලැජ්ජ නැතුව කියනවනේ මැරෙන්න බය නෑ කියලා. කොටයක් අල්ලන්න ඕන නහයට බලන්න. අයින් කරගන්න එපාද කියලා කියනවා බලන්න. ඔය කිව්වට මතකද අර යහපන් ආණ්ඩුවෙන් පාකිස්තානෙන් එල්ලුම් ගහට කඹයක් ඕඩර් කරා. බන්තනාගාර මාධ්‍ය ප්‍රකාශක කියනවා වාට්ටු හොදන්න උනාලු. ඇයි? බඩේලී ගියා සේරටම. කවුද මැරෙන්න බය නැති වෙන්නතනේ? ඔය මොන කෙරුමත් මරණයට බයයි.